හිතෝපදේශ තුන්වෙනි පරිච්ඡේදය. කීකරු කමේ හා තරවට්ටු ලැබීමේ ප්‍රයෝජන. මාගේ පුත්‍රය, මාගේ උපදෙස් සිහි නැති නොකර නුඹේ සිතින් මාගේ ආඥා ආරක්ෂා කරන්න. මක්නිසාද එයින් දවස් ගණනද ජීවිතේ අවුරුදුද සමාදානයද නුඹට වැඩිවන්නේය. කරුණාව සහ සත්‍යවාදීකම නුඹෙන් පහ නොවේවා. ඒවා නුඹේ ගෙල වටේ බැඳගන්න. නුඹේ සිත නැමැති පුවරුවේ ඒවා ලියාගන්න. එවිට නුඹ දෙවියන් වහන්සේගේද මනුෂ්‍යයාගේද ඇස් හමුවෙහි කරුණාවත් යහපත් කීර්තියත් ලබනවා ඇත. නුඹේම නුවණෙහි නොපිහිටවා නුඹේ මුළු සිතින් ස්වාමින් වහන්සේ කෙරෙහි විශ්වාස කරන්න. නුඹේ සියලු මාර්ගවලදී උන්වහන්සේ සලකන්න. එවිට උන්වහන්සේ නුඹේ මාවත් සමතලා කරනවා ඇත. නුඹ ඥානවන්තයෙක් යැයි සිතා නොගන්න. ස්වාමින් වහන්සේ කෙරෙහි බයව නපුරෙන් දුරවන්න. ඒක නුඹේ නහරවලට සනීපයද නුඹේ ඇටවලට ප්‍රාණවත්කමද වන්නේය. නුඹේ සම්පතින්ද නුඹේ සියලු අස්වැන්නේ ප්‍රථම ඵලයෙන්ද ස්වාමින් වහන්සේට ගෞරව කරන්න. එවිට නුඹේ අටු බොහෝ ධාන්‍යයෙන් පිරෙන්නේය. නුඹේ මුද්‍රික යන්ත්‍රද අලුත් මුද්‍රික පානයෙන් ඉතිරෙන්නේය. මාගේ පුත්‍රය, ස්වාමින් වහන්සේගේ තරවට්ටු කිරීම සුළු කොට නොසිතන්න. උන්වහන්සේගේ දඬුවමටද නොකලකිරෙන්න. මක්නිසාද පියෙකු පිය පුත්‍රයාට දඬුවම් කරන්නාක් මෙන් ස්වාමින් වහන්සේ තමන් ප්‍රේම කරන අයට දඬුවම් කරනසේක. ප්‍රඥාව සොයාගන්න මනුෂ්‍යයාද ඥානය ලබාගන්න මනුෂ්‍යයාද වාසනාවන්තයෝය. මක්නිසාද එහි ප්‍රයෝජනය රිදිවල ප්‍රයෝජනයටත් එහි ලාභය පිරිසිදු රණටත් වඩා හොඳය. ඈ රතු කැටවලට වඩා අනර්ඝය. නුඹේ සියලුම ප්‍රියදේ ඈට සමාන කළ නොහැක. ඇගේ දකුණු හිතේ දීර්ඝායුෂද ඇගේ වම් අතේ වස්තු හා ගෞරවයද ඇත. ඇගේ මාර්ග ප්‍රසන්න මාර්ගවල්ය. ඇගේ සියලු මාවස් සමාදානීය. ඈ අල්ලා ගන්නන්ට ඈ ජීවන වෘක්ෂයක්ය. ඈ ලබා ගන්නෝ වාසනාවන්තයෝය. ස්වාමින් වහන්සේ ප්‍රඥාව කරුණු කොටගෙන පොළවේ අත්තිවාරම් තැබූසේක. ඥානය කරුණු කොටගෙන අහස පිහිට වූසේක. ස්වාමින් වහන්සේගේ දැනගැන්මෙන් ගැඹුරු තැන් හාරනු ලැබුවේය. වලාකුල් වලින්ද පිණි වැස්සෙන්නේය. මාගේ පුත්‍රය, ඒවා නුඹේ ඇස්වලින් පහ නොවේවා. සාර වූ ඥානයද සිහියද තබා ගන්න. එවිට ඒවා නුඹේ ආත්මයට ජීවනයත් නුඹේ ගෙලට අලංකාරයත් වන්නේය. එවිට නුඹේ පය නොපැකිලිව නුඹ සුවසේ නුඹේ මාර්ගයේ යන්නේය. නුඹ සැතපෙන කල බය නොවන්නේය. එසේය නුඹ සැතපුනාම නුඹේ නින්ද මිහිරි වන්නේය. හදිස්සි බීතයටවත් දුෂ්ටයන් පිටට පැමිණෙන කුණාටුවටවත් බය නොවන්න. මක්නිසාද ස්වාමින් වහන්සේ නුඹේ විශ්වාස භූමියව නුඹේ පය අසු නොවන ලෙස ආරක්ෂා කරනසේක. කරුණාව පෙන්වන්නට නුඹේ අතේ බලය තිබේදී ඕනෑ කරන අයගෙන් එය වළක්වා නොගන්න. නුඹ ළඟ තිබියදීත් ගොස් නැවත එන්න. හෙට දෙන්නෙමි නුඹේ අසල්වාසියාට නොකියන්න. නුඹේ අසල්වාසියා නුඹ සමීපේ නිසකව වාසය කරද්දී ඔහුට විරුද්ධව නපුරක් නොයොදෙන්න. මනුෂ්‍යයෙක් නුඹට අනදරයක් නොකර සිටියදී නිකුරුණේ ඔහු සමග පොරට නොයන්න. බලහත්කාරකම් කරන අයට ඊර්ෂ්‍යා නොකරන්න. ඔහුගේ මාර්ගවලින් එකක්වත් තෝරා නොගන්න. මක්නිසාද වංක තැනැත්තා ස්වාමින් වහන්සේට පිළිකුලක්ය. නුමුත් ස්වාමින් වහන්සේගේ මිත්‍රකම අවංක අය සමග ඇත්තේය. ස්වාමින් වහන්සේගේ ශාපය දුෂ්ටයාගේ ගෙය පිට තිබේ. නුමුත් ධර්මිෂ්ඨයන්ගේ නිවසට උන්වහන්සේ ආශිර්වාද කරනසේක. නින්දා කරන්නන්ට සැබවින්ම උන්වහන්සේ නින්දා කරනසේක. යටහතුන්ට නම් කරුණාව දෙනසේක. ඥානවන්තයන්ට ගෞරවය උරුම වේ. නුමුත් අඥානයන්ට ලැබෙන්නේ ලැජ්ජාවය.